Hi everyone, welcome back to my YouTube channel. ඉතින් මං අද පොඩි ස්පෙෂල් වීඩියෝ එකක් තමයි ගෙන්නේ කුකින් ව්ලොග් එකක්. මේක පොඩි ස්පෙෂල් කෑමක් චම්බලායා කියලා මම හිතන්නේ ඒක ඇමරිකාවෙන් එන කෑම එකක්. ඒකට ස්පැනිෂ් ඇෆ්‍රිකන් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් අපිත් මේක ෆස්ට් ටයිම් තමයි try කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ ඇදලා ඉන්නකම මාත් එක්ක මම පෙන්නන්නම් අපි ඒක කොහොමද හදන්නේ කියලා. අපිට මේක හදන්න ඕන වෙනවා. තයිමුයි onion, tomato, bell pepper, celery. දැන් අපි ඒක කපා ගමු. අපි ඒක කපා ගන්න යූස් කරනවා මේ chopper එක. බලන්න කොච්චර ලේසිද ඒක කියලා. අපි ඊළඟට බෙල් පෙපර් එකත් කපා ගමු. මේක කපන්න ගියා නම් කොච්චර වෙලාවක් යනවද නේ? අතින් කපන්න ගියා නම්. අපි chicken breast උයි prawns උයි සීසන් කරලා තියෙන්නේ overnight. අපි සීසන් කරන්න use කරේ salt දැම්මා. ඊට පස්සේ මිරිස් කුඩු දැම්මා. ඊට පස්සේ ස්පෙෂල් සීසනින් එකක් තියෙනවා. මේකට කියන්නේ කෂුන් කියලා මේ ස්පයිස් බ්ලෙන්ඩ්. ඒකට දාලා තියෙන්නේ අනියන් උයි පාප්‍රිකායි තමයි දාලා තියෙන්නේ. මේකෙන් උත් දැම්මා සීසන් කරද්දි. අපි යන chicken ටික මුලින් බෙදගමු. අපි මේකට use කරන්නේ coconut oil. අපි season කරද්දී නම් ඔක්කොම එකට prawns උයි chicken උයි එකට දාලා තමයි season කරේ. උනාට prawns ඉක්මනට බැදෙන හින්දා අපි මුලින්ම chicken ටික fry කරගෙන ඉමු. අපි මේකට ginger garlic paste එකෙන් මේ වගේ ප්‍රමාණයක් දාගන්නවා. දැන් අපි prawns ටික එකතු කරගමු ඊළඟට fry කරන්න. දැන් අපි මේ sausages ටික ලස්සනට කපා ගමු. මේ sausage නම් අපේ favorite ම sausages තාතියක් තමයි. මොකද මේකේ ඇතුලේ cheese දාලා තියෙන්නේ. දැන් මේ වෙද්දී chicken උයි prawns උයි හොඳට බැදිලා තියෙන්නේ. අපි දැන් මේක වෙන භාජනයකට අයින් කරලා අපේ sausages ටික බෙදගමු. මේ වෙද්දී ගොඩක් ඔයිල් ගතිය වැඩි වෙලා තියෙනවා පෑන් එකේ. ඉතින් ඒකට හේතුව තමයි මේක ඇතුලේ තියෙන චීස් මෙල්ට් වෙලා. ඉතින් ඒ ටික ඔයිල් වෙලා තමයි ඔය තියෙන්නේ. ඉතින් අපි දැන් මේ සොසේජ් ටිකත් අයින් කරගමු. දැන් අපි ඒ පෑන් එකටම කපාගත්ත අපේ ගාලික් ටික දාගමු. ඉතින් මේ ගාලික් ටික ෆ්‍රයි වෙනවත් එක්කම මාර හොඳ සුවඳක් එනවා.
දැන් මේ විදිහට ගාලික් ටික හොඳට ෆ්‍රයි වුණාට පස්සේ අපි ඊළඟට අපේ ලුණු ටිකයි සැලරි ටොමැටෝ ටිකයි මේකට එකතු කරගමු. දැන් මේ ටිකත් අපි පෑන් එකේ හොඳට ෆ්‍රයි කරගමු. අපි මේකට තව එකතු කරන්න ඕනේ ක්‍රෂ් chili. ඊට පස්සේ අපි තව එකතු කරනවා salt උයි black pepper. ඒ ටික හොඳට ෆ්‍රයි වුණාට පස්සේ අපි ඊට පස්සේ chop කරගත්ත අපේ bell pepper ටික දාගමු. දැන් අපි මේකට අපි chop කරගත්ත අපේ thyme ටික එකතු කරගමු. දැන් අපි මේකට අපේ කචුන් කියන seasoning එකත් ටිකක් එකතු කරගන්නවා. හොෆෝයි හැල්ලුන නේද? දැන් අපි මේකට අපි ඒ කෑන් එකේ තිබ්බ chop tomato ටික එකතු කරගත්තා. දැන් අපි chicken stock එක එකතු කරගන්නවා හාල් එක තැම්බෙන්නේ නැති ගානට. අපි මේකට අරන් තියෙන්නේ බාස්මති රයිස් එකෙන් කප් 4ක්. ඉතින් ඒක හොඳටම ප්‍රමාණවත් මේ අපේ යොදාගත් අමුද්‍රව්‍ය වලට. මාරහොඳ සුවඳක් එනවා නේද? මාරහොඳ සුවඳක් එනවා. looks yummy. කාලා බලමු නේ එහෙනම්. අපි එහෙනම් කෑම එක රස take 2. අපි එහෙනම් කෑම එක රස බලමු. මාර රසයි. හොඳ ටොමැටෝ ෆ්ලේවර් එකක් එනවානේ. ඔයාලත් එනං මේ විදිහට හදලා බලන්න. මගේ නම් කාලා එන්නම්. බයි.